Hello guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් අද ඔයාලට ගෙනාවේ මං ටිකක් විශේෂ vlog එකක්. ඔයාලට හිතන්න පුළුවන්ද මේ කොහෙද යන්නේ කියලා? ඉතින් අද අපි වෙනසකටත් එක්ක යන්නේ බස් එකේ. අම්මයි මමයි තාත්තයි තමයි මේ ගමන යන්නේ. අමතක වුණානේ. කිව්වේ නෑනේ යන්නේ කොහෙද කියලා. අපි යනවා උමන්දාව බලන්න. අපි මේ ගමන යන්නේ පොසොන් පෝය දවසේ. ඉතින් පහුගිය ටිකේ ගොඩක් කාර්යබහුල දවස් ටිකක් තමයි තිබ්බේ අපේ ගෙදර හැමෝටම. මටත් ඒ වගේ වැඩත් එක්ක හැමතිස්සෙම ෆෝන් එකේ ලැප් එකේ ඔහොම තමයි හිටියේ. ඉතින් අපි මල්සිරිපුරින් බස් එකෙන් බැහැලා මේ උමන්දාවට යන ගමන්. ඉතින් අපිට කඩවත ඉඳන් උමන්දාවට එන්න පැය 4ක වගේ කාලයක් තමයි ගියේ. ඉතින් උමන්දාවට ආවට පස්සේ ඔයාලට මුලින්ම හම්බ වෙන්නේ මෙන්න මේ අපි යන තැන. එතන චෛත්‍ය වඳින්න පුළුවන්. ඊට පස්සේ තැපෙන බුදු පිළිම තියෙනවා. ඔය ටික තමයි මුලින්ම වඳින්න ඔයාලට තියෙන්නේ. එතකොට මේ චෛත්‍ය ඇතුළටත් අපිට යන්න පුළුවන්. මම ඒ ටික නම් වීඩියෝ කරගත්තේ නෑ. අද ගොඩක් සෙනග හිටිය උමන්දාවට ඇවිල්ලා එක හේතුවක් පොසොන් පෝය. පොසොන් පෝයත් එක්ක අර නිවාඩු ටික එක දිගට ආපු හින්දයි. තව එකක් අද උමන්දාවේ පින්කම. ඉතින් ඊට පස්සේ උමන්දාවේ එක වගක් කරපු ඒවා තියෙනවා. එක දේවල් තියෙනවා ගොඩාක් බලන්න. ඕන්නම් අපි නංගි ඇවිතගෙන ඔයාලට කැමති නම් ඒගොල්ලෝ බස් දාලා තියෙනවා. ඒවැ වුණත් යන්න පුළුවන්. ඉතින් උමන්දාවේ මම දැක්ක විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි උමන්දාවේ ගොඩක් දේවල් තියෙන නීතියට. ඒ කියන්නේ උමන්දාව අපිරිසිදු කරන්න බෑ. හැමතැනම බෝඩ් ගහලා තියෙනවා අපිරිසිදු කළොත් එහෙම දඩ ගහනවායි කියලා. ඒ වගේම තමයි අනිත් දේ මේකේ තියෙනවා දන්සල. ඒ දන්සලේදී අපි කෑම අහක දාන්න බෑ. අපිට ඕන තරමට තමයි බෙදා ගන්න පුළුවන්. කෑම අහක දැම්මොත් දඩ ගහනවා. ඉතින් ඇත්තටම මේක හොඳයි. මොකද අපි දකිනවනේ ගොඩක් කෑම ಜಾති අපතේ යනවා. ඊට පස්සේ ගොඩක් ප්‍රසිද්ධ තැන්වල අපිරිසිදු වෙලා තියෙනවා. මිනිස්සු එක දේවල් දාලා ඒවත් එක්ක බලද්දි ඇත්තටම මේක හොඳ වැඩක්. ඉතින් දැන් අපි මේ ඉන්නේ උමන්දාවේ තියෙන උසම තැන. මෙතෙන්ට ලස්සනටම ආවට වටපිටාව හොඳට පේනවා. කඳු මේ ඔක්කොම ලස්සනටම පේන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් ඔයාලත් උමන්දාවේ බලලා නැත්තම් උමන්දාවට ගිහිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම යන්න. මොකද ගොඩක් ලස්සන තැනක්. ඒක ගොඩක් දේවල් තියෙනවා බලන්න. එතකොට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා හැමදාම එකම විදිහට එකම දේවල් කර කර ඉර වෙලා ඉන්න එපා. ඒක ඔළුවට ගොඩක්ම අපහසුයි. ඔයාට මහන්සි කියලා හිතෙද්දී ඔයා කර කර ඉන්න වැඩේ චුට්ටක් නවත්තලා කොහේ හරි ඇවිදලා යන්න. ඒක කාලේ අපතේ වීමක් කියලා හිතන්න එපා. ගෙදර ආවට පස්සේ ගොඩක් ෆ්‍රෙෂ් වෙලා ඔයාලට ඒ වැඩේ ගොඩාක් සක්සස් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් ආපහු ලස්සන දවසකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ආදරෙයි. බයි බයි.